සුබ දවසක් ආදරණීය ඔයාලා හැමෝටම අදත් මං ඔයාලව ගොඩක් ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. බලන්න හදන්නේ ඔයාලා ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. ඔයාගේ හිතේ ඉන්න කෙනා කවදා ඔයා ළඟට එයිද කියන දේ. මේ මොහොතේ ඔයාගෙන් දුරස් වෙලා ඉන්න කෙනා එහෙමත් නැත්නම් මේ මොහොතේ ඔයත් එක්ක කතා නොකර ඉන්න කෙනා කවදා ඔයාට කතා කරලා නැවත මේ සම්බන්ධතාවය පටන් ගමු කියලා ඔයාට කියයිද? මෙන්න මේ ප්‍රශ්නවලට පිළිතුරක් අරගෙන තමයි අද රීඩින් එක මම ඔයාලා ළඟට අරන් එන්නේ. එහෙමනම් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා අදත් රීඩින් එකත් එක්ක. වෙනද වගේමයි පොදුවේ ඔයාලා හැමෝටම නරඹන්න පුළුවන් කලෙක්ටිව් රීඩින් එකක් තමයි අදත් මම අරන් ආවේ. මේ රීඩින් එක ඔයාට තවත් ඇකියුරේට් වැඩි වෙන්න කාරණා කිහිපයක් මම කියනවා. බලන්න මේ දේවල් වලින් ඔයාට කීයක් නම් ගැළපෙනවද කියලා. මේ රීඩින් එක කවදා දැක්කත් දකින්න දවස තුල ඔයාගේ උපන් දිනේ යෙදිලා තියෙනවා නම් ඔයාට මේ රීඩින් එක නරඹන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා දැඩි ලෙස විශ්වාස කරන දෙවියන්ට ඔයා පහනක් පත්තු කරපු කෙනෙක් නම් රීඩින් එක ඔයාටත් බලන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයා කාලි මෑණියන් වන්දනා කරනවා නම් කාලි මෑණියන්ව දැඩි ලෙස විශ්වාස කරනවා නම් රීඩින් එක ඔයාට අදාළ වෙනවා. රීඩින් එක බලන දවස තුලදී ඔයා පහනක් පත්තු කරපු කෙනෙක් නම් රීඩින් එක ඔයාටත් නරඹන්නට පුළුවන්. ඔයාගේ හිතේ ඉන්න කෙනා ඔයාගේ ජීවිතයට එනකන් ඔයා මග බලාගෙන ඉන්නවා නම් එහෙමත් නැත්නම් ඔයා ජීවිතේ වෙනස් කරගන්න හරි එයාගෙන් පිළිතුරක් ලැබෙනකම් බලාගෙන ඉන්න කෙනෙක් නම් රීඩින් එක ඔයාටත් ඇකියුරේට් වෙනවා. රීඩින් එක බලන දවස තුලදී ඔයාගේ හිත රිදෙන දෙයක් සිද්ධ වුණා නම් සම්බන්ධතාවය තුල වෙන්නට පුළුවන්. එහෙමත් නැතිනම් එයාව මතක් වෙලා එයාගෙන් ලැබුණු ටැග්ගක් දැකලා මේ වගේ දෙයක් නිසා ඔයාගේ හිතට දුකක් වේදනාවක් දැනුණා නම් රීඩින් එක ඔයාටත් ඇකියුරේට් වෙනවා. බලන්න ඔයා ඉන්න වටපිටාව තුල ඔයාට ස්වභාවික සුදු රෝස මල් දකින්නට ලැබෙනවද කියලා. එහෙමනම් මේ රීඩින් එක ඔයාට. එහෙමත් නැතිනම් ඔයා ඇඳගෙන ඉන්න ඇඳුමේ සුදු පාට තියෙනවා නම් ඔයා ඉන්න වටපිටාව තුල ඔයාට සුදු පාටින් මොනෑම් හෝ දෙයක් දැක ගන්නට ලැබෙනවා නම් රීඩින් එක ඔයාටත් නරඹන්න පුළුවන්. ඒ වගේමයි රීඩින් එක බලන මොහොතේ ඔයාට මියුරු සංගීත නාදයක් ඇහෙනවා නම් රීඩින් එක ඇකියුරේට් වෙනවා. ඒ වගේම පරිසරයේ කුරුල්ලෝ කෑ ගහන සද්දය ඇහෙනවා නම් රීඩින් එක ඔයාටත් බලන්න පුළුවන්. ගෙවිලා ගිය සතිය තුලදී ඔයාට දේ දුන්නක් පායලා තියනවා දකින්නට ලැබුණා නම් ඔයා බලන වීඩියෝ එකක වෙන්න පුළුවන්, පින්තූරයක් වෙන්න පුළුවන්, දේ දුන්නක් පායලා තියනවා දැක්කනම් මේ රීඩින් එක ඔයාට. සුදු පාටින් කහ පාටින් සමනැල්ලු දැක්කනම් සමහර විට ඔයා අහම්බෙකින් යන්නේන ගමනකදී ඔයාට සමනැල්ලු දැක ගන්නට ලැබුණා නම් එහෙමත් නැත්නම් ඔයාගේ නිදන කාමරය තුල සමනලයක් ඉන්නවා දකින්නට ලැබුණා නම් මේ රීඩින් එක ඔයාට. බලන්න ඔයා ඉන්න තැන ඔයාට මල් වාස් එකක් පේන්න තියෙනවද කියලා. මල් පුරවලා තියෙන මල් පෝච්චියක් පේන්න තියෙනවා නම් මේ රීඩින් එක ඔයාටත් බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා මුද්දක් පැලඳගෙන ඉන්න කෙනෙක් නම් රීඩින් එක ඔයාටත් ඇකියුරේට් වෙනවා. මේ රීඩින් එක දකින්න පැය 4කට කලින් ඔයා ඒන්ජල් නම්බර්ස් දැක්ක කෙනෙක් නම් ඒන්ජල් නම්බර්ස් 11යි 11, 22යි 22, 44යි 44, 55යි 55, එහෙමත් නැත්නම් 12යි 12 කියන ඒන්ජල් නම්බර්ස් දැක්කනම් ඔයාටත් රීඩින් එක නරඹන්න පුළුවන්. ඒ වගේම රීඩින් එක බලන දවස තුලදී ඔයාට අසරණ වෙලා ඉන්න සතෙක්ට පිහිට වෙන්න පුළුවන්කම ලැබුණා නම් ආහාර ටිකක් දෙන්න, වතුර ටිකක් දෙන්න පුළුවන්කම ලැබුණා නම් රීඩින් එක ඔයාටත් ඇකියුරේට් වෙනවා. බලන්න කාරණා කිහිපයක්ම කිව්වා. මං හිතනවා අදත් ඔයාලට එකක් හරි ගැලපෙන්න ඇති කියලා. අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. එකතු වෙන්න රීඩින් එකත් එක්ක. අපි මුලින්ම දැනගමු ඔයාගේ හිතේ ඉන්න කෙනා වර්තමානයේ මොනවද හිතන්නේ කියන දේ. එයාගේ වර්තමාන සිටුේෂන් එක මොන වගේද කියන දේ අපි මුලින්ම රීඩින් එක තුලින් දැනගමු. ඔයාගේ හිතේ ඉන්න කෙනා වර්තමානයේ තුල එයාගේ අතීතය අමතක කරගන්න බැරුවයි ඉන්නේ. ඔයාලගේ සම්බන්ධතාවය තුල ඔයාලා දෙන්නගේ හිත රිදෙන්න ප්‍රධාන හේතුවක් බවට පත් උනේ ඔයාලා තේරුම් ගත්තේ නැතිකම නම් සම්බන්ධතාවය තුල කතා බහ නිසාවෙන් හිත රිදුණා නම් කියන කරන වචන නිසාවෙන් හිත රිදුණා නම්
ඔයාලා දෙන්නගෙම හිත්වල තියෙන්නේ ඒ පිළිබඳව දුකක්. එහෙමත් නැතිනම් සම්බන්ධතාවය තුළට බාහිරින් පැමිණිය පුද්ගලයින් නිසාවෙන් ඔයාලගේ බැඳීම නතර වෙලා තියෙනවා නම්, එහෙමත් නැත්නම් ඔයාලගේ කතාබහ මේ වෙද්දි නතර වෙලා තියෙනවා නම්, මේ කෙනා ඒ අතීත සිදුවීම් ගැන කල්පනා කරනවා. ඒ දේවල් සිද්ධ වුණේ මොන හේතු නිසාද? ඒ දේවල් නැවත සකස් කරගන්න පුළුවන්ද? ඒ හැම දෙයක්ම අමතක කරලා ඔයාලා දෙන්නට නැවත සතුටින් සම්බන්ධතාවය තුළ ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියන දේ ගැන මේ කෙනා ඔයා හිතනවටත් වඩා කල්පනා කරනවා. මේ කෙනාට ආදරය අවශ්‍යයි. ආදරය කියන දේට ගොඩාක් කැමති කෙනෙක්, ආදරය හොයන කෙනෙක්. හැබැයි ආදරය නිසාවෙන් ජීවිතයේ විවිධාකාර අවස්ථාවන් වලදී රැවටීම් වලට ලක් වෙලා තියෙනවා. මිනිස්සු ඕනිවට වඩා විශ්වාස කරන කෙනෙක්. ඒ නිසාවෙන්ම ජීවිතේ වටිනා කියන දේවල් නැති කරගෙන තියෙනවා. මේ හැම දෙයක් එක්කම එයා නැවත ඔයාගේ ජීවිතයට එන්න බයක් දක්වනවා. නැවත කෙනෙක්ව විශ්වාස කරන්න මේ කෙනාගේ හිතේ බයක් තියෙනවා. ඔයත් එක්ක කාලයක් පුරාවට මේ කෙනා ජීවත් වුණා වෙන්නට පුළුවන්. ආදරය කරා වෙන්නට පුළුවන්. හැබැයි ඔයාලගේ සම්බන්ධතාවය තුල සිද්ධ වුණු දේවල් නිසා මේ කෙනාගේ හිතේ තියෙන්නේ මේ සම්බන්ධතාවය නැවත ආරම්භ කරන්න ලොකු බයක් කියන දේ රීඩින් එකේ පේනවා. එයා ජීවත් වෙන්නේ හරිම කලබලකාරී විදිහට. සිතුවිලි උනත් හරිම ඒකාකාරී. එක සිතුවිල්ලක ඉන්න අමාරු කෙනෙක්. ඒ වගේම තමා තීරණයක් ගත්තත් ඒ තීරණයම රැඳිලා ඉන්න මේ කෙනාට අපහසුයි. විවිධාකාර හේතුන් මත ජීවිතේ සිද්ධ වෙන දේවල් මත එයා තීරණ වෙනස් කරනවා. ඒ වගේම ලොකු ඊගෝ එකක් තියෙන නිසාවෙන් කිසිම මොහොතක කැමති නෑ තවත් කෙනෙක් කියන දෙයක් පිළිගන්නට. කෙනෙක් උපදෙසක් දුන්නත් ඒ දේ පිළිගන්න කැමති නැති කෙනෙක්. ඒ නිසාමත් ඔයාලගේ සම්බන්ධතාවය තුළ තියෙන මේ ප්‍රශ්න ගැටලු විසඳ ගන්න බැරි වෙලා තියෙනවා. වැඩිහිටි කෙනෙක් උපදෙසක් දුන්නත් ඒ දේ පිළිගන්නත් මේ කෙනා කැමති නැහැ. සමහරට ඔයා මේ කෙනාට කතා බහ කරලා සම්බන්ධතාවය තුළ සිද්ධ වුණු දේවල් තේරුම් කරන්නට උත්සාහ දරන්න ඇති. මේ සම්බන්ධතාවය නැවත ආරම්භ කරමු කියන දේ ඔයා මේ කෙනාට පුළුවන් තරම් කියන්න ඇති. හැබැයි එයා ඒ දේවල් පිළිගන්න කැමති නැති කෙනෙක්. ලොකු ඊගෝ එකක් තියෙන කෙනෙක්. හැබැයි එයාගේ තියෙන ලොකු ඊගෝ එක නිසාවෙන්ම එයත් විඳවනවා කියන දේ මේ රීඩින් එක තුල පේන්නට තියෙනවා. ඇත්ත පිළිගන්න අකමැති වුණාට මේ කෙනා ඔයාට ආදරය කරන කෙනෙක්. හැබැයි ජීවිතේ තීරණ ගන්න පසුබහින කෙනෙක්. ජීවිතේ නිවැරදි තීරණ ගන්න පෙළඹෙන්නේ නැහැ. ඒ දේවල් වලින් පුළුවන් තරම් මග ඇරලා එදිනදා ජීවිතය ගත කරන්නට උත්සාහ දරන බව පේනවා. ඒ වගේම කියන්න ඕනි මේ කෙනා ඔයාගේ ජීවිතයට එන්න ඔයාගේ යම්කිසි කාලයක් ඉල්ලනවා කියන දේ. එයාගේ ජීවිතය ස්ථාවර කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ආර්ථික ප්‍රශ්නත් එක්ක මේ කෙනාට ඔයා ළඟට නැවත එන්න අපහසු වෙලා තියෙනවා. එහෙමත් නැත්නම් තර්ඩ් පාර්ටි සිටුේෂන් තුල එයාට ඔයා ළඟට එන්නට යම්කිසි කාලයක් අවශ්‍යයි. කර්ම චක්‍රයකට අනුව එයා ගෙවන ඒ කාලය එයාට ගෙවා අවසන් කරලා තමයි ඔයා ළඟට එන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ නිසාවෙන්මත් මේ සම්බන්ධතාවය නැවත ආරම්භ කරන්නට යම්කිසි කාලයක් ගත වෙනවා. මේ කෙනා තාමත් අතීතය තුළ අතරමං වෙලා ඉන්න නිසාත් ඒ දේවල් අමතක කරලා නැවත සතුටින් ඔවත් එක්ක ස්ථීර සම්බන්ධතාවයක් ආරම්භ කරන්නට මේ කෙනාගේ හිතේ අදහසක් තියෙනවා. හැබැයි එයා ඒ අදහස ක්‍රියාත්මක කරන්නට උත්සාහ දරන්නේ නැත්තේ එයාට තාම ඒ දේ හරියාකාරව නිවැරදිව මම මේ දේ කළ යුතුයි කියන දේ එයාට ස්ථීරවම තාම නිගමනයකට එන්නට බැරි වෙලා තියෙනවා. මේ කෙනා ඔයාට ගොඩාක් ආදරය කරනවා. හැබැයි එයා ආදරය හංගගෙන ඉන්නවා. ඒ ආදරය ඔයාට පෙන්වන්න උත්සාහ දරන්නේ නැත්තේ ඔයා ඒ දේ තේරුම් අරගෙන නැවත මේ සම්බන්ධතාවයට ඔයා ඇතුල් වෙලා එයා හිතන පතන හැම දෙයක්ම නැවත වෙනස් වෙයි කියලාත් එයාගේ හිතේ බයක් තියෙනවා. ඉතින් එයා ඒ හැම දෙයක්ම විසඳ ගන්න තමයි ඔයාගෙන් යම්කිසි කාලයක් අරගෙන තියෙන්නේ. ඉතින් අපි බැලුවොත් මේ කෙනා ඔයාගේ ජීවිතයට මොන වගේ කාලයක් තුල පැමිණෙයිද? එහෙමත් නැත්නම් මේ කෙනා කවදා වගේ ඔයාට කතා කරයිද කියලා මේ කෙනා ඔයාට තව මාස 8කින් නැවත කතා කරන්නට ඉඩකඩ පවතිනවා. සමහර කෙනෙක්ට මේක සති 8ක්, දවස් 8ක්, පැය 8ක් වෙන්නටත් පුළුවන්. මේක කලෙක්ටිව් රීඩින් එකක් නිසාවෙන් මට හරියටම කියන්න බෑ මේ කෙනාට මෙන්න මේ කාලය තුලදී කතා කරනවා කියන දේ. ඒ වගේම තමයි මේක පොදුවේ ඔයාලා හැමෝටම මම අරගෙන එන රීඩින් එකක්. මේ රීඩින් එක
සමහර කෙනෙක්ට ඇකියුරේට් වෙනවා වගේම තමා තවත් කෙනෙක්ට ඇකියුරේට් නොවෙන්නට පුළුවන්. ඒ නිසාවෙන් ඔයාට ගැළපෙන පණිවිඩ පමණක් අරගන්න කියන ආදරණීය මතක් කිරීමත් මම ඔයාලට කරනවා. මේ කෙනාගේ මේ ඊගෝ එක නිසා තමයි මේ සම්බන්ධතාවය ගොඩාක් කාලයක් මේ විදිහට එක දිගට පවතින්නේ. එයා කැමති නැහැ සමහරට කරපු වැරද්දකට සමාව ගන්න. එහෙමත් නැත්නම් ඔයා ළඟට නැවත එන්න හිතුණත් එයා කැමති නැහැ ඒ දේ පිළිගන්න. මෙන්න මේ වගේ හේතුන් මත මේ කෙනා එක තැනක නැවතිලා ඉන්නවා සිතුවිලිත් එක්ක හැඟීම් හිර කරගෙන. ඒ දේවල් හේතුවක් බවට පත් වෙලා තියෙනවා ඔයාලගේ සම්බන්ධතාවය දීර්ඝකාලීනව නවතින්නට. ඒ වගේම කියන්න ඕනි දැනෙන හැඟීම් මේ කෙනා හංගගෙන ඉන්න එකත් එක හේතුවක්. ඔයාට මොන තරම් ආදරයක් ලෙන්ගතුකමක් ඒ හිතේ තිබුණත් එයා ඒ දේවල් පිටතට පෙන්වන්නට කැමති නැහැ. සමහරට එයාගේ ජීවිතේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ආර්ථික ප්‍රශ්න වෙන්නට පුළුවන්. නැත්නම් එයා විසින්ම ජීවිතය ඇති කරගත්ත තර්ඩ් පාර්ටි සිටුේෂන් වලින් යට ඈත් වෙන්න තියෙන අපහසුතාවය වෙන්නට පුළුවන්. මේ මොනියම් හෝ හේතු නිසා එයා ඔයාගෙන් කාලයක් ඉල්ලනවා. ඒ වගේම විශේෂම දේ කියන්න ඕනේ කර්මික් රිලේෂන්ෂිප් එක ඉන්නවා නම් මේ කෙනාට අවශ්‍යයි ඒ දේ ඉවර කරලා ඔයා ළඟට එන්නට. ඒ ප්‍රශ්න ඔයා ළඟට එද්දි ඉවර කරන්නේ ප්‍රශ්න තියාගෙන ඔයා ළඟට එන්න කැමති නැහැ කියලා රීඩින් එක තුල පේන්නට තියෙනවා. මොන දේ වුණත් මේ රීඩින් එක බලන ඔයාට ඉවසීමෙන් යුතුව ඉන්නට සිද්ධ වෙනවා. මේ සම්බන්ධතාවය නැවත ආරම්භ කරන්න අවශ්‍යයි නම් සියල්ල යහපත් වෙන කාලයක් ඊටාම ළඟයි කියන දේත් මම ඔයාට මතක් කරනවා. ඒ වගේම තමයි මම කියපු කාල සීමාව තුළ බොහෝ දෙනෙක්ට මෙයාගෙන් පණිවිඩයක් ලැබෙනවා කියන දේ රීඩින් එකේ පේන්නට තියෙනවා. ඒ නිසා ඉවසීමෙන් බලාගෙන ඉන්න. හැබැයි මේ කාලය තුලදී ඔයා ඕනිවට වඩා එයාට වදයක් වෙන්න යන්න එපා. සමහරට ඔයා මේ කෙනාට පුළුවන් තරම් විවිධාකාර විදිහට මෙයාව සම්බන්ධ කරගන්න උත්සාහ දරනවා ඇති. මේ සම්බන්ධතාවය ආරම්භ කරන්න උත්සාහ දරනවා ඇති. මෙන්න මේ වගේ දේවල් ඔයා අතින් සිද්ධ වෙනවා නම් මේ දේවල් නවත්තන්න එයාට එයාගේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙන්න. එයාට තේරුම් ගන්න ඉඩ දෙන්න. ඔයාව එයාට අවශ්‍යයි කියන දේ. ඔයාගේ වටිනාකම එයාට තේරුම් ගන්න ඉඩ දෙන්න. කිසිම මොහොතක සම්බන්ධතාවයක් තුළ කෙනෙක්ගේ වටිනාකම අනිත් කෙනාට බලෙන් දනවන්න උත්සාහ දරන්න එපා. ඒ දේවල් තේරුම් අරගන්න උත්සාහ දරන්න. ඔයාට උනත් වටින්නේ ඔයාව තේරුම් ගත්ත කෙනෙක්. ඒ වගේම තමයි ඔයාගේ වටිනාකම තේරුම් අරගෙන ඔයා ළඟට එන කෙනෙක් තමයි ඔයාගේ ජීවිතයටත් ගැලපෙන්නේ සුදුසු. ඒ නිසාවෙන් හැම මොහොතකම තමන්ගේ ජීවිතයේ වැඩ කටයුතු වලට අවධානය දීලා කටයුතු කරන්න. ඕනිවට වඩා දේවල් ගැන හිතන්න යන්න එපා. ඕනිවට වඩා දෙයක් ගැන හිතන්න ඒ දේවල් ඔයාගේ ජීවිතෙන් ඈතට යන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් දේවල් අතාරින්න පුළුවන්කමක් ජීවිතේ හදාගන්න. ඒ දේවල් Tamanට ගැලපෙනවා නම් Tamanට සුදුසුයි නම් ජීවිතයට ලං වෙනවා කියන දැඩි විශ්වාසය හිතේ තියාගන්න. ඒ ඔස්සේ Tamanගේ ජීවිතයේ දිනදා වැඩ කටයුතු කරගන්න. අනිවාර්යයෙන්ම Tamanට හිමි දෙයක් නම් ඒ දේ කාලය මොනතරම් ගත වුණත් ඒ දේ ඔයාගේ ජීවිතයට ලැබෙනවා. ඒ ලැබෙන කාලය ගැන හිතන්න යන්න එපා. ඔයාට සුදුසු දේ, ඔයාට හිමි දේ, ඔයාට ලැබෙනවා කියන දේ ගැන පමණක් හිතමින් ජීවිතේ සතුටින් ගත කරන්න. ජීවිතේට හිමි දේ අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒක තමයි මේ විශ්වයේ කැමැත්ත. ඒක තමයි ඔයා අදහන දෙවියන්ගේ එකම කැමැත්ත බවට පත් වෙන්නේ. ඉතින් බලන්න අද රීඩින් එක ඔයාට මොනතරම් ඇකියුරේට් වුණාද කියලා. ඔයාලගේ ආදරණීය අදහස් අදත් මාත් එක්ක බෙදා ගන්න. ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබම සුබ දවසක්.